සරි හරි. පුතේ නම් අපේ වෙලාව හරි අපි ක්ලාස් එක පටන් ගමු. හරි. ඔයගොල්ලෝ කැමරාස් ටික ඔන් කරන්න, පොත් ටික ගන්න මේ පැත්ත හැරෙන්න. මාව ඇහෙනව නේද බලන්න හොඳටම? ඔව් හරි. අද අපි දෙන්න සස්විඳු පන්සිලු මගේ බොයිස්ලා හරි ගර්ල්ස්ලා පුතේ ග්‍රැමර් ලෙසන් එකක් තියෙනවා. ඒකෙන් වැඩේ ස්ටාර්ට් කරමු ඈ. අද අපි අලුත් ලෙසන් එක කරන්න ඕනේ. හැබැයි ඒකට කලින් ග්‍රැමර් පාර්ට් එක කරෙමු. මොකද ව්‍යාකරණ කොටස් තමයි අපි කලින් පාඩම් කරන්න ඕන. හරි විභාගයේ හෙට කියලා අපිට පාඩම් කරාට ව්‍යාකරණ මතක නෑනේ. එතකොට ටීචර් ඔයාට විභාගයේ ලං වෙලා ඉගැන්නුවත් ඔයාට පාඩම් කරගන්න කාලයක් නෑ. ඉතින් ඒක නිසා අපි ව්‍යාකරණ ටික කලින් ඉගෙන ගන්න ඕන. හරි. ඉතින් ඒක නිසා මම ඔයාට මේ ටික කලින් දෙනවා. ඉතින් මගේ පුතාලා කරන වැඩේ තමයි ඔයගොල්ලෝ මේ ටික හොඳට මොනාද කරන්නේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? මේ ටික හොඳට පාඩම් කරන්න. හරි. ඉතින් හරියට මේ ටික අල්ලගන්න වැඩ ටික හරියට කරන්න. හරි. අපි යන් වැඩේට. ලියාගන්න මාතෘකාව අද දිනේ දාලා ග්‍රැමර් බුක් එකේ 26 5 මාදම් අද පුතේ 26 30 26 නේ ව්‍යාකරණ ලියාගන්න වේට්රුමේ විභක්ති විභක්ති ලියන්න දෙමළ භාෂාවේ දෙමළ භාෂාවේ ප්‍රධාන විභක්ති පද 8ක් තිබේ. ඒ අතරින් අකුට ප්‍රධාන එක් විභක්තියකි. නාමපද වර්ණඟා ගැනීම සඳහා විභක්ති භාවිතා කරයි. නාමපදයේ අග අකුරට අනුව මෙය යොදයි. නැත්නම් යොදනු ලැබේ. ඔන්න පුතේ නෝට් එක ඉස්සරලා ඔයගොල්ලෝ ලියා ගන්නකෝ. හරි? නෝට් එක ලියා ගන්න.
පුතේ හරි දෙමළ භාෂාවේ ප්‍රධාන විභක්ති පද 8ක් තිබේ. ඒ අතරින් එකට ප්‍රධාන එක් විභක්තියකි. නාමපද වර්ණගා ගැනීම සඳහා විභක්ති භාවිතා කරයි. නාමපදයේ අගාකුරට අනුව මේ යොදනු ලැබේ. හරි. ඕක ව්‍යාකරණ පොතේ තමයි ලියන්න කිව්වේ. පුතේ හරිද? හරි. රයිට් මේ හැරෙන්න. මගේ ගර්ල්ස්ලා බොයිස්ලා මේ හැරෙන්න. හරි. අපේ මාතෘකාව තමයි අද අපි කතා කරන්නේ පුතේ වේට්රුමේ ගැන. හරි. ඔයා දන්නවා වේට්රුමේ කියලා කියන්නේ මොනවාද? විභක්ති. විභක්ති. විභක්ති කියන්නේ අපි භාවිතා කරන්නේ නාමපද වර්ණගන්න. කොහොමද දන්නවද? මේ බලන්නකෝ. ඔන්න දැන් පදයක් තියෙනවා එකක්. ඔන්න මම ඔයාට කියනවා බල්ලා. මේ බලන්න බල්ලා. දැන් අපි මූට කරන වැඩේ තමයි ඔන්න දානවා එකක්ට. තව එකක් දානවා ව. තව එකක් දානවා ගේ. තව එකක් දානවා සමග. දැන් මේ පදත් එක්කලා කියවන්න බල්ලට මොකද උනේ? පළවෙනි එක මොකද උනේ පුතේ? කොහමද එකතු උනේ මට කියන්න මගේ බොයිස්ලා ගර්ල්ස්ලා කොහමද? බල්ලා පළවෙනි එක ට දැම්මා මොකද උනේ? බල්ලාට. ඊළඟ බල්ලව. ඊළඟ බල්ලා සමග. ඔන්න අපි දැන් පළවෙනියටම කියනවා බල්ලට. ඔයා කියන මැඩම් අපේ බල්ලට මොනවද උන්නත් කන්නේ. ඊට පස්සේ ඔයා කියනවා මැඩම් අපේ බල්ලව මගේ යාළුව හොඳට දන්නවා. ඊට පස්සේ ඔයා කියනවා අපේ බල්ලගේ සද්දෙට හැමෝම බයයි. තේරුණාද? ඊළඟට ඔයා කියනවා අපේ බල්ලා සමග අපේ බල්ලා එක්ක එහා ගෙදර බල්ලා හරි යාළුයි. ඒ දෙන්න තමයි යාළුවෝ. දැන් මේ බල්ලට මොකද උනේ? පුතේ බල්ල තමයි නාමපදේ. උට මොකද උනේ ශාන්රියා විනු? උට මොකද උනේ ශාක්‍යයා? මොක වුණාද කියලා හිතා ගන්න බැයිද මේෂා? ආදීනි මං ආන්නේ බල්ලට මොකද උනේ කියලා. යාට විභක්තියක් එක. බල්ලට අපි විභක්ති දැම්මා. හරිද? දාපු ගමන් මොකද උනේ පුතේ? ඒකේ අර්ථ ටික වෙනස් රූප ගන්නවා. බල්ලා වගේ නෙමෙයි බල්ලට කිව්වම. අපේ බල්ලට කවුද ගහලා? තේරුණාද? හරි. අපේ බල්ලව ඔයා දන්නේ නැද්ද? හරි. එහා ගෙදර යාළුවගෙන් අහනවා. අපේ බල්ලාගේ නම ටොමියා. උගේ නම මොකද්ද ටොමියා? පුතේ විභක්ති කියන්නේ අපි මෙන්න මේ නාමපද දැක්කනේ වර්ණගනවා කියලා කියන්නේ ඔය එක එක කෑලි දාලා ඒකේ අර්ථ පොඩ්ඩ වෙනස් කරනවා අපි. හරි. ඊට පස්සේ මේ බලන්නකෝ. අපි ගන්නවා කෙලින්ම මෙතන යාළුවා. ඔයාගේ යාළුවා ගන්නවා මේ. යාළුවාට යාළුවව යාළුවාගේ යාළුවා සමග. ඔයා ගන්නවා මෙතන අම්මා. අපේ අම්මා. කොහමද වෙන්නේ? අම්මට අම්මව අම්මගේ අම්මා සමග. අන්න මෙව්ව තමයි නාමපද. මෙව්ව තමයි එව්වා වෙනස් කරන්න ගන්න විභක්ති පද. තේරුණාද? ඔය වාගේ විභක්ති පද දෙමළවල තියෙනවා 8ක්. හරි? 8ක්. ඔය ලොකු ලොකු ව්‍යාකරණවල නම් කිව්වට ඕගොල්ලෝ බය වෙන්න එපා.
හරිද? විභක්තියක් කියන්නේ මොකද්ද? බුදුअम्මෝ අපි දන්නේ නැහනේ. ඊට පස්සේ කියනවා මේ භාෂාවේ තියෙනවා ළමයි නිපාත තියෙනවා, උපසර්ග තියෙනවා, පිනිසාර්ථක කෘදන්ත තියෙනවා, ක්‍රියා විශේෂණ තියෙනවා, නාම විශේෂණ තියෙනවා, තද්දිත තියෙනවා. ඔහොම කිව්වම ඕගොල්ලෝ මොකද කරන්නේ? අම්මෝ ක්‍රියා විශේෂණ, නාම විශේෂණ, තද්දිත, කෘදන්ත, උපසර්ග, නිපාත බුදුअम्මෝ මොනවද මේව අපි දන්නේම නැහනේ. ගොඩක් ළමයි හරි බයයි ව්‍යාකරණ වලට. ඌට බය වෙන්න එපා. හරි ඕවා අපි පුතේ එකින් එක ඉගෙන ගන්න ඕන. හරිද? ඕනෑම දෙයක් අලුතෙන් අපි ළඟට එනකොට අපිට ඒක ටිකක් අමුතුයි. හරිද? ඒක ෆැමිලියර් වෙන්නේ අපිට ඒක අපි ඒක කියවලා, ඒකේ අර්ථය බලලා, ඒකේ මොනවද තියෙන්නේ කියලා අපි දැනගන්න බෑ. තේරුණාද? ඕනම දෙයක් එහෙමයි. හරිද? ඒක නිසා භාෂාවල ව්‍යාකරණ වලට ඕගොල්ලෝ බය වෙන්න එපා. ඒවා පුතේ හොඳට කියවලා පද පාඩම් කරලා ඒවා මොනවාද? ඕගොල්ලෝ දැනගන්න. එච්චරයි. හරි? ඉතින් එතකොට විභක්ති කියන්නේ මොනවද එහෙනම්? නාමපද වර්ණගා ගන්න භාවිතා කරන පද. දැන් තේරුණාද? ඔව්. එහෙනම් විභක්ති තියෙනවා කෝවා දෙමළ වල 8ක්. ඔය 8ම භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන් 7ක් තමයි ගන්නෙ. එකක් එච්චර භාවිතේ නැතිම තරම්. හරි? ඉතින් ඒ වුණාට ඔච්චර තිබුණාට අපිට ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ප්‍රධාන විභක්ති 3 4ක් තමයි ඔයාට ඕන වෙන්නේ. හරි? ඉතින් ඒ වගේම පුතේ ප්‍රධානම විභක්ති වලින් එකක් තමයි මෙන්න මේ එක්කුට කියන විභක්තිය. මේකේ තේරුමට තේරුණාද? හරි? දැන් අපි හිතන්නකෝ ඕක දානවා. හරි? අපි කාට හරි දැන් කණ්ඩි කියලා තියෙනවා. කණ්ඩි කියන්නේ නුවර. මේ බලන්න. කණ්ඩි කියන්නේ නුවර. මේකට අපි දානවා කෙලින්ම එක්කු. දැන් කණ්ඩි කියනවා කිව්වේ මන් නුවරනේ. නුවර. මේකේ තේරුමට දාපු ගමන් මොකද උනේ මේකට? පුතේ. නුවර මොකද උනේ ඔක්කො දැම්ම ගමන්? නුවර මොකද උනේ? නුවරට උනා. තව එකක් තියෙනවා මම ඔයාට කියනවා ගාලි. ගාලි කියන්නේ ළමයි ගාල්ල. පුතේ ගාල්ල. මං කෙලින්ම ඕකට එකතු කරනවා අක්කු. තේරුම තමයිට මොකද උනේ? ගාල්ලට. තේරුණාද? අන්න එහෙනම් අපි අද ඉගෙන ගන්නේ මෙන්න මේ එක්කුට එක නාමපද වලට දාන විදිය. තේරුණාද? ඔව්. ඔක විභාගයට අහනවා. අනිවාර්යයි. හරි? එතකොට අපි ඕක ලියන්න ඕන. නාමපද සෙට් එකක් දීලා අපිට කියනවා විභක්ති දාලා ලියන්න කියලා. එතකොට මගේ පුතා දැනගන්න ඕනි කොහොමද මේ විභක්ති නාමපද වලට දාන්නේ කියලා. හරි? ඉතින් ළමයි මම ඔයාට නෝට් එකක් දුන්නා මෙන්න මෙහෙම පුතේ. දෙමළ භාෂාවේ ප්‍රධාන විභක්ති පද 8ක් තිබේ. දැන් ඒක දන්නවා. හරි? ඊට පස්සේ කියනවා ඒ අතරින් එක්කට ප්‍රධාන එක් විභක්තිය කියන අද අපි කතා කරන්නේ එක්කු තේරුම තමයි ට. හරි? ඔන්න ඕක ගැන. අපි යෝකට කියනවා සිංහලේ නම් සම්ප්‍රදාන විභක්තිය කියලා. හරි එච්චර ඕනේ අපි සිංහල නෙමෙයි මේ දෙමළනේ. දෙමළට ගැලපෙන්න ඉගෙන ගන්න. හරි? ඉතින් පුතා ඕකේ කියනවා නාමපද වර්ණගා ගැනීම සඳහා විභක්ති භාවිතා කර. ඔයගොල්ලෝ දැක්කනේ වර්ණගන විදිය. ඔව්. ඊට පස්සේ කියනවා නාමපදයේ අග අකුරට අනුව මෙය යොදනු ලැබේ. නාමපදයේ අග අකුරට අනුව තමයි මේ එක්ක එක දාන්නේ. හරිද? හැම එකක්ම එක වාගේ නෙමෙයි පුතා. ඒව දාන ක්‍රම තියෙනවා. හරි? ඉතින් එහෙනම් අපි ලියමු පළවෙනි රීතිය ලියාගන්න එක රීතිය වෙන පාට පෑනකින් ලස්සනට ලියන්න හරි පාට පෑනකින් ලස්සනට ලියන්න එක රීතිය ඔන්න පුතේ එක ලියන්නයි යන්නේ හරි ලියාගන්න ඔයා මෙන්න මෙහෙම I O ශබ්ද වලින් අවසන් නාමපද අගට නාමපද අගට එක්කුට කොටස එකතු කරන්න ඔන්න හරීම සරලයි ඊ හෝ අයි හෝ ඌ ශබ්ද වලින් අවසන් නාමපද අගට කෙලින්ම පුතේ එක්ක දාන්නේ ආයේ ප්‍රශ්න හරි ඔන්න අපි ලියනවා එක කණ්ඩි දෙක ලියනවා කාලි හරි අංක 3 ලියනවා මාලි ඊට පස්සේ අපි දාන ඕකට එක්ක
හදාගෙන යන්. ලියාගෙන හදාගෙන යන් පුතේ. සමානයි මේක හැදෙනවා කණ්ඩික්කු. නුවරට. සමානයි මේක හැදෙනවා ගාලික්කු. ගාල්ලට. සමානයි මේක හැදෙනවා පුතේ මාලික්කු. මාලිට. ඔන්න ලියාගෙන යන්. පුතේ හරි. right. ඊළඟ ටික ලියමු. තව ඔකට දෙකක් විතර දාගන්න. හරි. තව දෙකක් විතර දාන්න. ලියන්න හතර තම්බි. පහ ලියා ගන්න ඔය ජනනි. දැන් මේවා තී ශබ්දාන්තයනේ. ඒ නිසා කෙලින්ම ඔක්කට දාලා ලියන්න. තම්බික්කු කියන්නේ මාළිට. හරි. කාටද මාළිට? ඊට පස්සේ උන්ට ජනනික්කු කියන්නේ කාටද? ජනනිට. හරි. ජනනිට. ඔන්න ඒ ශබ්දාන්ත ඒවා ටික සදෙව් මනුවල ඔබ ලිව්වද බලන්න පුතේ? ඔව්. හා. ඊළඟට අයි ශබ්දාන්ත සෙට් එක ඔතෙන්ටම දාමු. පුතේ පාට පෑන් වල ලිව්වත් කමන්නේ. ලියා ගන්න අය බදුලේ. හත මාත්තලේ අට ලියන්න ඔයා මාත්තිරේ. මෙන්න මේ සෙට් එක පුතේ අයි ශබ්දාන්තයි. මේවට දාන්නෙත් දෙක. දැන් තනියෙන් හදන්න. බදුලේක්. හරි. ඊට පස්සේ පුතේ 6 ලියන්න. 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 6
අපි කියනවා බදුල්ලට මාත්තල එක්ක ඔන්න පුතේ මාත්තල එක්ක කියලා කියන්නේ අපි මාතලේට හරි ඊට පස්සේ මාත්‍ර එක්ක මාතරට ඒක තනි ලියන්න මාතරට මාත්තලේ කියන්නේ මාතලේ මතකයිනේ කේතලේ මල්ලා හරි මොකද්ද ඔගේ තේරුම මාතලෙන් කෙල්ලක් තේරුණාද ඉස්සර කට්ටිය කියන්නේ මාතලේ ගෑනු ළමයි හරි ලස්සනයිලුනේ අපිත් ඇති මාතලේ ගෑනු ළමයිනේ හරිනේ හවුද ලියයන් හරි ඕ මාතලේ කියන්නේ මුදේ මාර ලස්සන පැත්තා හරි දැන් අපි කියන්නේ මේ කට්ටිය කියන නුවර කෙල්ල ලස්සනයි හැබැයි ඒක අනිත් ගෑනු ළමයිට මොකද වෙන්නේ උන් ටික කියනවා එතකොට අපි කැතයිනේ කියලා එහෙම නෙවෙයි ඔක්කොම ගෑනු ළමයි ලස්සනයි හරිද ඉතින් නුවර කෙල්ල ලස්සනයි කියලා කියන්නේ ඇයි ඒගොල්ලන්ගේ තියෙන මොකද උදේ ඒගොල්ලන්ගේ තියෙන දේශගුණය හරි සෞම්‍යයිනේ නේ රස්නේ නේ හරිද කූල් ක්ලයිමේට් එකක ඉන්නේ හරිද කට්ටියගේ මැඩම් එතකොට නුවරඑළිය උන් කැතයිද කියලා උනුත් ලස්සනයි ඒ වුණාට නුවරඑළිය මතක තියාගන්න අධික සීතලයි නේ එතකොට ඒ පැත්ත ටිකක් වෙනස් වෙනවා හරි දැන් අද ඔන්න මම නුවරඑළිය හරිද ඊයේ මට නුවර යන්න දැන් මම ඒ හදිස් වැඩකට මේ ගිහින් අද එනකොට එක පාරටම ඔන්න පුෂ්පදානේ පැත්තේ එනකොට අක්කෝ දෙන්නේ දුව වෙලාවිලා මැඩම් ඔය අක්කෝ දෙන්නේ කියලා අහලා හරිද ඊට පස්සේ මම ගිහිල්ලා මට තව ඔය පොඩි ටිකක් ගන්න තිබුණා පොතේ ඉතින් හරි සාමාන්‍යයෙන් මං එළිය යනවා හරි අඩුයි ඉතින් ගියාම වෙන්න තවත් දෙන්නේ ගිහින් ස්කූල් බස් එකේ ට්‍රැෆික් එකේ ඉඳගෙන මැඩම් ඔයාට අපි එනවද කියලා කෑ ගන්නවා බලනකොට ඒ දෙන්නත් මගේ ක්ලාස් එකේ හරිද පයින් ඇවිත්තාම හැම නගරයකම අනිවාර්යෙන් මගේ ළමෙක් හම් වෙනවා තේරුණා හරි ඒකටත් පිනක් තියෙන්න ඕනේ ඉතින් මම හිතනවා ඉතින් ඒකට මට පිනක් තියනවා කියලා මොකද මම ඉස්සර නුවරයි කුරුණෑගලයි ඊට පස්සේ කොළඹ නුගේගොඩ ඒ කියන්නේ කොළඹට වැටෙන මේ ටිකනේ නුගේගොඩයි කිරිබත්ගොඩයි කොහොමද කිරිබත්ගොඩේ කැලණි ඔය ටිකම ඉන්නවා ඊට පස්සේ උදේ ගම්පහ ක්ලාසස් කරේ හරි ඉතින් ඒ ටිකේ ළමයි විතර ඉස්සෙල්ලමට හම්බුනේ හැබැයි දැන් මට මුළු ලංකාවම ඉන්නවා හරි ගාල්ලද මාතරද එහා කොනේ ඉඳන් මෙහා කොනට පින්නවා තේරුණා හරි ඉතින් ඒක ගැන වාර නැති තේරුණා මම දැන් ට්‍රිප් යනකොට එහෙම කියලා යන්නේ කිව්වහම කට්ටිය එනවනේ ඉතින් ඒගොල්ලන්ටත් කරදරයි පුතේ හරි ධම්මලත් එක්කම එනවා හරි ඉතින් ගිහිල්ලා ෆොටෝස් දැම්මාම කියලා ඇයි ඔය අපිට කියන්නේ නැතුව ආවේ හරි කියන්න තිබුණාට වැඩම අපි එනවනේ ආව බලන්න ඉතින් ඇයි පුතේ එහෙම කරදර කරන්නේ මගේ ක්ලාස් එක ඒ නිසා අවශ්‍යනේ කියලා ශරි කියනවා හරි නිකි යාළුවොත් ඉන්නවා මම දැන් ටියුෂන් එකේ අපේ ගුරු මාර ගොඩක් ඉන්නවා හැමෝම හිතවත් එතකොට ඉතින් මොනවා හරි තිබුණාම ඉන්වයිට් කරනවා අපි යනවා හරි එතකොට අර ඒගොල්ලන්ගේ පැත්තට ගිහිල්ලා අපි හම්බුනේ නැති වුණාම පොන්න කට්ටිය එන අවුල දාන්න හරි ඉතින් එහෙම ඉන්නව ගොඩක් වෙලාවට කට්ටිය හරි ලියන්න එතකොට ඔන්න මොකද්ද පදුලේ මාත්තලේ මාත්තිරේ හරි එතකොට මාත්තලේ ගැන අපි කතා කරන්නේ මාත්තලේ කියන්නේ නුවරට අල්ලපුවනේ ඇත්තටම හරි ලස්සනයි පුතේ හරි ඔය පිටවල පතන හරි මාතරේ අලු විහාරේ අපිට මේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා හරි ඕ අලුහුණුත් කරනවනේ පැත්තේ ගොඩාක් තේරුණා very sorry මගේ මයික් එක මේසෙ උඩනේ හරි දැන් ඇහෙනවනේ ඔව් හරි ඔය ටික හරිද ඇතිද වෙලාව ඉවරද ඕෂද මනුල් තේරුණාද ආශාක්‍යා දීනි උමයා නිතුසර ඔව් හරි එහෙනම් අපි යන් ඊළඟ ටිකට පුතේ මෙව දැන් විභාගයට එන්නේ මේ විදියට මෙහෙම වචන දෙනවා ආයේ මෙව දෙන්නේ හරි ඔක්කො දෙන්නේ ඔහොම දීලා ඉතින් එකතු කරලා ලියන්න කියලා දෙන පේපර් කොහෙද තියෙන්නේ හරි එහෙම දෙන්නේ මෙහෙම වචන දුන්නාම අපි දැනගන්න ඕන ඊ ශබ්දාන්තයි නම් කෙලින්ම කු ප්‍රශ්න නැහැ හරි හරියට ඒව කරන්න තේරුණාද තම්බික්කු ජනනික්කු බදුලෙයික්කු හරි ඊට පස්සේ පුතේ ඔන්න කියනවා මාතලෙයික්කු හරි මාතිරෙයික්කු හරි ඉතුරු ටිකට යන්ද ඊළඟට ලියාගන්න ඌ ශබ්දාන්තේවා අංක 9 ලියාගන්න කොළුඹු හරි කොළුඹු කොළුඹු හරිද මොනවද ඌ ශබ්දාන්තේව තියෙන්න බලන්න මතක් කරන් කොළුඹු තියෙනවා ඊට පස්සේ මටක් කලප්පු ගණ්ඩ මටක් කාලප්පු හරිද ඊට පස්සේ ඔයා ගන්න වහුප්පු වහුප්පු ඔය සෙට් එක ඌ ශබ්දාන්තයිනේ
ඕවා ඔක්කොටමත් දාන්න එක්කෝ. සමානයි කොළුම්බුක්කු. ඔන්න පුතා වැඩේ මේ. කොළුම්බුක්කු කියන්නේ ළමයි මතක තියාගන්න කොළඹට මෙන්න පුතේ මට්ටක් කලප්පුක්කු. මට්ටක් කලප්පුක්කු. මඩ කලපුවට බැටික්ලෝ. මඩ කලපුවට. මඩ කලපුව හරි ලස්සනයි ඈ. වහුප්පුක්කු. වහුප්පු කියන්නේ පන්තිය. වහුප්පුක්කු කියලා කියන්නේ පන්තියට. ඔන්න පුතේ පන්තියට. හරි. තේරුණාද? ළමයි මේ සැරේ අපි ඇප්ලයි එකෙන් අපේ තියෙනවා මේ ඇප්ලා කියලා කියන්නේ වෘත්තීය දේශකවරුන්ගේ සංගමය. මුළු ලංකාවෙම ටියුෂන් ටීචර්ස්ලා හරි හැමෝම නම් ඕකට ඇඩ් වෙලා නැහැ. ඉතින් නමුත් අපේ තියෙනවා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඇප්ලයි එක. අපි ඕකෙන් එක එක ලොකු වැඩ කරනවා. හරිද? අපිට හොඳ ෆන්ඩ් එකක් තියෙනවා. අපි සල්ලි ඕකට දාලා තියෙන්නේ. එතකොට අපේ ගුරුවරු පුතේ අපි උදව් කරනවා. ළමයිට උදව් කරනවා, ඉස්කෝලවලට උදව් කරනවා. එහෙම එක එක ප්‍රෝග්‍රෑම්ස් යනවා ලංකාවේ. හරි. මේ පහුගිය කාලේ ලක්ෂ 25ක අපි පාසල් උපකරණ දුන්නා. හරි. එතකොට ලොකු ගාණක්නේ. ඒත් එක්කම දැන් මේ සැරේ දන්සලක් දෙනවා අපි ලොකු එකක් ගෝල් ෆෙස් දෙන්නේ. හරි. ඒ පැත්තේ එන කට්ටිය හිටියෝ දන්සලට එන්න. හරි. ඒත් දැන් මගෙන් අහයි ඔයා ඉන්නවද මැඩම් කියලා. මට ඒ දෙකේ යන්න වෙන්නේ නැති නිසා මං නැහැ. නමුත් ඒගොල්ලන්ට සපෝට් එක දෙනවා. හරි. ඉතින් එතකොට අපි හැමෝම ගුරුවරු සල්ලි දාලා ජනාධිපති කාර්යාලයත් එක්කලා එකතු වෙලා අපි මෙදා සැරේ ලංකාවේ ලොකුම දන්සල දෙනවා. හරි. එතකොට ඔන්න පුළුවන් යාළුවෝ කොළඹ එන්න. හරි. ජනාධිපති කාර්යාලය ඉස්සරහා තියෙන්නේ ගෝල් ෆේස්. දන්නවනේ? හරි. ලියන්න. කොළුම්බුක්කු මට්ටක් කලප්පුක්කු වහුප්පු. පුතේ හරිද? හරි. එහෙනම් ඔන්න පළවෙනි රීතිය හරි. මේ අහන්න. දැන් ඔයා පළවෙනි එක දන්නවා. කොහොමද හදන්න තියෙන්නේ? ඊ අයි ඌ ශබ්ද වලින් අවසන් වෙන නාමපදයක් හම්බුනොත් කෙලින්ම ඒකට එක්කු කොටස දාන්න. හරිද? එතකොට පුතේ අන්න එතනින් එහාට ඒ වචන ටික ඔක්කොම ට විභක්තිය යෙදූ නාමපද. හරි. එතකොට ඕගොල්ලන්ට මේ වචන තමයි විභාගයට එන්නේ. හරි. ඕවා කලවම් කරලා දෙන්නේ ඈ. එතකොට අපි දැනගන්න ඕනේ වචනේ කියවලා ඒක හරියට හදාගන්න. හරි? රයිට්. පළවෙනි රීතිය ඉවරයි. ලියන්න දෙක රීතිය. හරි. දෙක රීතිය. ඔන්න දෙක රීතිය. දෙක රීතිය පුතා ලියාගන්න ආ ශබ්දයෙන් අවසන් නාමපද අගට වුක්කු. ඔය දැන් එක්කු කියන එක පුතා
මතක තියාගන්න අක්කු වුක්කු උත්තුක්කු කියලා ඕකේ ප්‍රත්‍ය තුනකට වෙනම බෙදලා තියෙන්නේ. හරිද? ඒව ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. වුක්කු කියන්නේ ටර්ම තමයි ඈ. හරි? ලියන්න අවසන් නාම පදයකට වුක්කු ට කොටස එකතු කරන්න. කොටස එකතු කරන්න. හරි? ඕක ඉතින් හරි ලේසි පුතේ. මේ බලන්නකෝ. අම්මා අප්පා මම ඕගොල්ලන්ට ටිකක් ලොකු නෝට් එකක් දෙනවා මේ වගේ. හරි ඕගොල්ලෝ දන්නවනේ. අක්කා ටීචර් සාමාන්‍යයෙන් අඩුවෙන් උගන්වන කෙනෙක් නෙවෙයි. හරිද? මම සාමාන්‍යයෙන් මගේ පන්තිවල දරුවන්ට ගොඩාක් උගන්වන ටීචර් කෙනෙක්. එතකොට ඒකෙන් වෙන්නේ ඕගොල්ලන්ට හොඳට විෂය අල්ලගන්න පුළුවන් වෙනවා. හරිද? පුතාලගෙන් ඇහුවොත් ඒක ඕගොල්ලෝ දන්නවනේ. තේරුණාද? හරි. ඉතින් ඒක නිසා මේ දෙන ඒවා ලියන්න ඕනේ ඔයා. හරි අම්මා අප්පා අක්කා මාමා සීතා ගීතා කමලා ඕන එකක් ආශබ්දාන්තයි නම් කෙලින්ම මුක්කු දාන්න තියෙන්නේ. හරි ලියන්න. ඕවා ලියන තරමට තමයි පුළුවන් වෙන්නේ. හරි දැන් ගොඩක් ළමයිට පුතේ දෙමළ කියන විෂය හරි අමාරුයි. හරිද? සමහර දරුවෝ ඉන්නවා 6 වසරේ මග ඇරුණොත් 7යි 8යි ඉතින් ආයි මග ඇරෙනවාම තමයි. එතකොට 8ට විතර ආපුවාම දෙමළ කියන පීරියඩ් එකත් එපා වෙනවා. නේ? ඒකට හේතුව මොකද්ද? මේක තේරෙන්නේ නැති වෙනවා. අනිත් ළමයි ලියනකොට අපිට ලියා ගන්න බැරි වෙනකොට අනිත් ළමයි කියවනකොට අපිට කියව ගන්න බැරි වෙනකොට අපිට පුතේ මේක තවත් එපා වෙනවනේ. ඒ හැටි. ඉතින් ඒ හැටි. ඉතින් එතකොට දැන් ඉස්කෝලේ ටීචර්ටත් එක එක ළමයා ඇදගෙන යන්න බෑ. හැබැයි ටීචර්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ළමයි ටික ඔක්කොම එක සැරේ ගොඩ දාන්න නම් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හදලා ළමයි ටිකට ඒක දෙන්න ඕන. හරිද? එහෙම කරන්න පුළුවන්. හරිද? ඉස්සර මම ඉස්කෝලේ යනකොට මගේ ඉස්කෝලේ මම 10 11 උගන්වන ටීචර් කෙනෙක්. හරි. මම පුංචි පන්ති උගන්වන්නේ නෑ පුතේ. එතකොට මගේ පන්තිය කෙලින්ම 10 11. හරි. ඉතින් එතකොට මගේ 10 11 කියන්නේ උන්ට ඉතින් මාව නැතුව බෑ. මට මාර ආදරේ. මමත් මගේ ළමයිට මාරේ. මගේ ප්‍රතිඵල 100%යි පුතේ. හරි. සාමාන්‍යයෙන් මගේ ඉගෙන ගන්න ළමයෙක් කියලා කියන්නේ අනිවාර්යෙන් ඒකක් දාන ළමයෙක්. ඒක මං හදලා තියෙන්නේ. හරිද? එතකොට මම සාමාන්‍යයෙන් ළමයිට ඕන විදිහට වෙනස් වෙන ගුරුවරයෙක්. හරිද? ඒ කියන්නේ විෂය කරුණු වලින් මතක තියාගන්න. එතකොට මම ළමයිට ගැළපෙන විදිහට මගේ ලෙසන්ස් මම ටක් ගාලා වෙනස් කරනවා. හරිද? මේ ඔක්කොම මගේ හිතේ තියෙන්නේ. හැබැයි මට මේවා අමාරු කරලා උගන්වන්නත් පුළුවන්, ලේසි කරලා උගන්වන්නත් පුළුවන්. එතකොට ළමයිගේ බුද්ධි මට්ටම ඒ ළමයි ඉන්න පන්තිය මොකක්ද කියලා බලලා ඒකට ගැළපෙන්න ඕක ටීචර්ට ලෙසන් එක හදන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. ඉතින් එතකොට ළමයි සෙට් එකම ගොඩ යනවා. හරි දැන් මට මතකයි මම ගියපු ඉස්කෝලේ පුතේ දවසක් 9 වසර ටීචර් ඇවිල්ලා නැහැ. හරිද? 9 වසර හිටියේ ටිකක් වයස මිස් කෙනෙක් උගන්වන්න. ඉතින් 9 කොල්ලෝ සෑහෙන්න දඟයි. හරිද? කියන දේ අහන්නෙත් නැහැ, වැඩ කරන්නෙත් නැහැ. ඉතින් ටීචර් ස්ටාෆ් ආවම මට කියනවා නංගි බලන්න මට මේ පන්ති එපා වෙනවා 9 වසර මං ආසම නැහැ කියලා. හරිද? ඉතින් ඇහුවාම ඇයි කියලා සෑහෙන්න දඟ පිරිමි ළමයි ඉන්නේ. හරි. ඉතින් කොහොම හරි දවසක් ওই ටීචර් ඇවිල්ලා නැහැ. මගෙත් පුතේ ඕෆ් එකක් තිබුණේ. ඉතින් ප්‍රින්සිපල් සර් මගෙන් අහනවා මිස් මේ මෙන්න මේ එකකුත් නෙවෙයි දවස් දෙක තුනක්ම තිබුණා මේ ටිකට 9 වසරට පොඩ්ඩක් උගන්වන්න පුළුවන්ද කියලා. ඉතින් පළවෙනි දවසේ මං ගියාම මේ පන්තියේ ළමයි පොත් ගෙනල්ලා නැහැ. හරිද? ළමයි 5-6 දෙනෙක්ගේ අච්චු පොත ඇරෙන්න අනිත් කට්ටියගේ පොත් නැහැ. ටැමිල් පීරියඩ් එකේ කො පොත් කියලා ඇහුවාම පොත් ගෙනත් නැහැ. මං කිව්වා දෙවෙනි දවසේ පොත් ගේන්න ඕන කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ පොත් ගෙනාව 90ක් තව 10ක් විතර පොත් නැහැ. හරිද? ඉතින් නැති කට්ටියට දැන් කරන්න දෙයක් නැහැනේ. මං කිව්වා මම දෙන එක ලියන්න ඕනි. මේ ටයිම් එක ඉවර වෙන්නත් ඕනි. ලිව්වේ නැති ලියන්නේ නැති ඔක්කොම මං ක්ලාස් එකෙන් එළියට දානවා කියලා. ඊට පස්සේ දැන් ලිව්වා කට්ටිය කොහොම හරි තුන් දෙනෙක්ට ලියා ගන්න බැරි වුණා. මං එහෙම ගොඩාක් සැරත් නැහැ. ඒ වුණාට ඉතින් කියන දේ කරන්න නැති වුණොත් සැර වෙන්නත් වෙනවනේ. මම එළියට දැම්මා. ප්‍රින්සිපල් සර් ඇවිල්ලා ඇහුවා ඇයි කියලා. මං කිව්වා පොත් ගෙනල්ලා නැහැ. පළවෙනි දවසේ කිව්වා දෙවෙනි දවසේ නැහැ. ඉතින් ඒක නිසා කරන්න දෙයක් නැහැ සර්. ලෙසන් එක ලියලා නැහැ කට්ටිය එළියේ. හරි මට කරන්න දෙයක් නැහැ. පීරියඩ් එක ඉවර වෙනකම් ඔහොම ඉන්න හිටගෙන ලියන්න කියලා. කොහොම හරි ළමයි ලිව්වා පුතේ. ඊට පස්සේ මේ කොල්ලෝ ටික ඊළඟ දවසේ ඊළඟ පීරියඩ් එක දවසේ පොත් ටික ගෙනාවා. හරිද? ඊට පස්සේ මම බලනකොට ගොඩක් ළමයිට ওই පන්තියේ ලියන්න බෑ. අකුරු දන්නේ නැහැ, පිල්ලම් දන්නේ නැහැ. හැබැයි 9. හරි 9 කියන්නේ කොච්චර ලොකු පන්තියක්ද? ඊට පස්සේ මම දවසක් මුළු පන්තියටම තනිකර පුතේ ඒගොල්ලන්ගේ එකක් ඕෆ් එකක් තිබුණ මොනවා හරි රිලීෆ් එකක් දාපු එකක් ඒකයි තව පීරියඩ් එකක් එක්කලා අකුරු පිල්ලම් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ක්ලාස් එක නම් ඒ ක්ලාස් එක. හරි මට තාම මතකයි. අකුරු ටික පිල්ලම් ටික මූලික ව්‍යාකරණ ටික ඒ වෙලාවේ දෙන්න තියෙන ඔක්කොම දුන්නා. මෙන්න ඊළඟ දවසේ දැන් කට්ටියට දැන් වැඩ කරන්න පුළුවන්. කට්ටිය වැඩ කරන්න පටන් ගත්තා. ඕගොල්ලෝ දන්නවද මගේ 10 එකට ඒ පන්තියේ ළමයි 90ක් ආවා.
හරි මගේ ඒ කියන්නේ 10 එක මගේ 10 වසරට ළමයි 90ක් ආවා. හරි ඒකට හේතුව මොකද්ද? ළමයිට විෂය පුළුවන්. තේරුණාද? ඉතින් ගොඩාක් ළමයිට වෙන්නේ ඕක. හරි පුංචි කාලේ බැරි වුණොත් ටීචර් පුළුවන් ටක් ගාලා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දාලා ළමයිව හදලා ගන්න. හරි ඒක කරන්න ඕනේ. තේරුණාද? හරි ඉතින් එතකොට ළමයිට භාෂා පුළුවන්. හරි හැබැයි ළමයන්ගේත් වගකීමක් තියෙන එක අල්ලගන්න එක. තේරුණාද? සමහරු කොච්චර කිව්වත් කරන්නේ නැහනේ. ඊට පස්සේ පසු කාලීන දුක් වෙන්න වෙනවා අපරාධේ මට මේක නෑ කියලා. කවදා හරි ජොබ් එකකට ගියාම මතක තියාගන්න මේ ටැමිල් වලට ලකුණු 10ක් දෙන ඕ ලෙවල් කරලා නම්. හරි ඕ ලෙවල් ටැමිල් ඔයා කරලා නම් ලකුණු 10ක්. ලංකාවේ රැකියාවලට ගන්න ගොඩක් ළමයිට ඔය ලකුණු 10 මිස් වෙනවා. හරි. එතකොට පළවෙනි සෙට් එකේ ඒකට සිලෙක්ට් වෙන්නේ ඒ ජොබ් එකට ගන්න ටැමිල් තියෙන සෙට් එක. ඇයි ඒ සිංහලයි දෙමළයි ඉංග්‍රීසි භාෂා හැකියාවට පුතා ලකුණු 30ක් දෙනවා. තේරුණාද? ඒවා ගොඩක් ළමයි දන්නේ හරි. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ඒක දන්නවනේ. ඒ නිසා හරියට මේව අල්ලගන්න. හරි පුතේ. එහෙනම් ඔන්න අම්මා අප්පා අක්කා ආශබ්දාන්තයි කවුද දාන්නේ වුක්කු. තව දෙකක් විතර උතෙන්ට දාගන්නු. 4. ලියා ගන්න මාමා. පහ ලියන්න ගීතා. තව ඕනනම් 6ත් එකක් දාගන්න කමලා. දැන් කෙලින්ම මෙයාට වුක්කු දාන්න. සමානයි පුතේ. මාමා වුක්කු. අපි කියනවා මාමාට. ගීතා වුක්කු. ගීතාට. කමලා වුක්කු. කමලාට. ඔන්න දෙවනි රීති ඉවරයි. හරි. පළවෙනි එක ඊයි ඌ ශබ්දාන්තේවට එක්කු දැම්මා. දෙවනි එක මොකද්ද පුතේ? ආ ශබ්දාන්තේවට වුක්කු දැම්මා. හරිද ඔමෙත්? චමුදී, පන්සිලු, සිනලි, සුවන්සා, මිනුකි තේරුණාද? ආ පුතේ. හරි ලියන්න. හරිද සිනාලි, ඕෂධ, දෙයන්සා, ශාන්ද්‍රි, විනු, ශනුගී ගොඩක් යාළුවෝ කැමරාස් ඔන් කරන්නේ නැහැ. මේ ඒක නෙමෙයි අද කට්ටිය ගොඩක් පරක්කුත් වෙලා. තව කට්ටිය අඩුයිත් එක්ක ඇයි ඒ පුතේ? සාමාන්‍ය 25ක් විතර පරක්කු වෙලා ආවේ. මම දැන් මේ බලන් හිටියේ ඇයි මේ කට්ටිය අඩු කියලා. හවසට පොඩ්ඩක් රෙස්ට් කරලා එහෙම දෙන්නේ. එහෙම නෑ. හරි. මොකක් හරි ප්‍රශ්නයක් වුණාද ලින්ක් එකේ නෑනේ. හරි. දැන් අපි ලින්ක් එක SMS දානකොට ටීචර් තියෙන සිස්ටම් එකක් පුතේ. අතක තියාගන්න අපි තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. මගේ පන්තියේ කියන්නේ මේක ටැමිල් එකක්. හරි. හැබැයි පුතා අනිත් සබ්ජෙක්ට් උත් එක්කලා බැලුවාම අපේ ක්ලාස් එක කියන්නේ මාරම ලෙවල් එකක තියෙන ක්ලාස් එකක්. හරි තේරුණාද මේකේ ඕගොල්ලන්ට මම දෙන හැම ෆැසිලිටි එකක්ම එහෙමයි. හරිද ලින්ක් එක එන්නේ SMS එකකින්. හරි. ඔයගොල්ලන්ට කෙලින්ම රෙකෝඩින් එක රෙකෝඩින් ලින්ක් එකත් SMS වලින් එනවා. හරි. එතකොට ඉතින් ආයේ ප්‍රශ්න නැහැ. හරි. අපිට වෙනම සයිට් එකක් තියෙනවා. හරි. ඉතින් එතකොට LMS එකක් තියෙනවා. හරි. එතකොට ඕගොල්ලන්ට මම ක්වොලිටි වීඩියෝ එකක් දෙනවා. ක්වොලිටි ඔඩියෝ එකක් දෙනවා. හරි. උගන්නන එකක් මං හිතනවා තේරෙන්න උගන්නනවා කියලා. එතකොට ආයේ ප්‍රශ්න නැහැ මගේ ක්ලාස් එකේ. තේරුණාද? හරි. ඉතින් ඒක නිසා පුතේ ඔයගොල්ලෝ හොඳට වැඩ ටික කරගන්න. හරි. ලංකාවේ වෙනම ලෙවල් එකකට ගෙනිච්ච පන්තියක් තමයි ටැමිල් ඇකඩමි කියන්නේ. හරිද? එතකොට ටීචර් මේ ඔන්ලයින් එකේ විතරක් නෙමෙයි ෆිසිකල් එකේ හරි. මේ වගේම ලොකු වැඩ ගොඩක් කරලා තමයි ඔන්ලයින් එකට ආවේ. හරි. එතකොට කොහෙත් එකයි ඔන්ලයින් උත් එකයි ෆිසිකල් උත් එකයි. මේ සැරේ මං ෆිසිකල් අපේ සෙමිනාර් සෙට් එක කරනවා. ඕ ලෙවල් එක හැබැයි පුංචි ටික නන් නෙමෙයි. ඔව් මම නතරම කරලා තිබුණේ. හරි. ඒ වුණාට දැන් අක්කලායිලා ගොඩාක් කියනවා අනේ මැඩම් අපි එකක් ගානේ හරි කරමු කියලා. ඒ නිසා නුවරයි කුරුණෑගලයි ගාල්ලයි මාතරයි ගම්පහ නුගේගොඩ ටික කොහොමත් කරන්න වෙනවනේ. ඔන්න ඔය ටික. හරි. එහෙනම් අපි ඊළඟ ටිකට යන්ද? හා. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ලියාගන්න තුන රීතිය. ඔන්න පුතේ. තුන්වෙනි රීතිය. තුන රීතිය. දැන් ඔන්න පළවෙනි රීති දෙක පුළුවන්. හරි? ලියන්න. අකුරින් අකුරින් අවසන් නාම පදවල අකුර ඉවත් කර. අතුක්කු. මේක තේරුම ටර්ම තමයි පුතේ. හරි.
ප්‍රධාන විභක්තිය කුට. ඒකේ අණු කොටස් තමයි ඔය වුක්කු සහ උත්තුක්කු කියන්නේ. හරි ඉතින් ඔය තුනේම තේරුම එකයි. හරි. තුකුට කොටස එකතු කරන්න. ඔන්න පුතේ එකතු කරන්න. ඔන්න අපි ලියනවා එක මරම්. පඩම් කැපුවාම දානවා ඔත්තුක්කු. සමානයි මරත්තුක්කු. අපි කියනවා පුතා ගසට සමානයි පඩත්තුක්කු. පින්තූරයට වෙගෙල්ලියන්. පුතේ හරි රයිට් එහෙනම් ඕකේ තව දෙකක් විතර ලියමුද අපි? හා ලියා ගන්නකො මෙන්න මේ නගර ටික. ලියන්න පුතේ අංක 3 යාල්පාණම් නාකුර මූර්තජය 4 ලියන්න සිලාබම් පුතේ 5 ලියන්න පුත්තලම් දැන් ওই සෙට් එකේම කපන්න අම්මාකුර දණ්ඩොත්තුක්කු සමානයි යාල පානත් ඔන්න මට ඉඩමදි මම මෙතන ලියනවා ඔත්තුක්කු ඔයා ඔක එක දිගටම ගන්න පුතේ යාපනයට සමානයි සිලාපත්තුක්කු පුතේ සිලාපත්තුක්කු කියලා කියන්නේ හලාවතට පුත්තලත්තුක්කු
අපි කියනවා පුතේ පුත්තලමට දැක්කද? ලියන්න ඔයා. පුත්තලමට. යාල්පානම් කියන්නේ යාපනේ හරි? සිලාපම් කියන්නේ අපි පුතේ හලාවත. පුත්තලම් කියන්නේ පුත්තලම. හරි? එතකොට යාල්පානත් එක්ක යාපනයට, සිලාපත් එක්ක හලාවතට, පුත්තලත් එක්ක කියන්නේ කොහෙටද? පුත්තලමට. හරි? දැන් අපිට ඔය නගර කිව්වා මතක් වෙන ඒවා තියෙනවානේ. හරි? යාපනය කිව්වහම කෙලින්ම මතක් වෙන්නේ දෙමළ කට්ටියන්ව. නේ? සිලාබම හලාවත චිලාව් කිව්වම ඔයාට මුහුද මතක් වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ පුත්තලම මතක් වුණාම ගෙලින්ම ලුණු මතක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔය නගර පුතාලා දන්නවනේ. තේරුණාද? හරි. ලියන්න. ඔය සමහරු ලියන අතරේ සමහරු සැපේ නිදියන්නේ නැහැ. හරි? ලියාගෙන යන්න ඕනි. අපේ නෝට්ස් ලියන්නේ අපි ඈ. අපි වැඩ කරොත් තමයි අපි දිනන්නේ. තේරුණාද? ඒක නිසා වෙන වැඩ කරන්න එපා. හරි? මගේ පුතාලාට මහන්සි කියලා මම දන්නවා. තේරුණාද? ඔගොල්ලෝ තාම පුංචිනේ පුතේ. හරි? ඉතින් එතකොට කොච්චර කිව්වත් උදේ ඉස්කෝලේ ගිහිල්ලා ආයි බස් එකේ යනවා නම් ගිහින් ඇවිල්ලා නේ ආයි හවසත් සමහරු ක්ලාස් ගිහිල්ලා මේකට එන්නේ. හරි ඉතින් සමහරු ඉස්කෝලේ යන්න උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ ගිහින් වැඩ කරලා ආයි ඇවිල්ලා ආයි ඔන්න මේ ක්ලාස් එක. හරි. ඉතින් ඔහොම තමයි පුතේ. හරි. ඉගෙන ගන්න කාලේ අපිට කට්ටක් තියෙනවා. ඉතින් ඔය කට්ට අපිට කන්න වෙනවා. හරිද? වතක තියාගන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මැඩම් ඇයි දන්නේ මෙහෙම අපිට කියලා. හරිද? මේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයට අනුව අපිට වෙන කරන්න දෙයක් නෑ. හරි. ඉගෙන ගන්නේ නැතුව කරන්න දේවල් නෑනේ පුතේ. තේරුණාද? හරි අනික තමයි අපි ඕනෑම විෂයක් ඕනෑම ශේෂ්ත්‍රයක් මතක තියාගන්න ඒක ගැන හොඳට ස්ටඩි කරන්න ඕන. හරිද? ඒක ගැන අපි හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන තමයි අපි ඒක කරන්න පටන් ගන්න ඕනේ. හරි. ඉතින් ඒක නිසා නිතරම මතක තියාගන්න අපිට ඉගෙන ගන්න නැතුව කරන්න දෙයක් නැහැ. හරි. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනි. ඔයගොල්ලන්ගේ වැඩ ටික ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනි. හරි. ඉතින් ඒක නිසා මේ Tamanට තියෙනවනේ ජීවිතේට ඉලක්කයක්. ඒකට යන්න වැඩ කරන්න. හරි. ඉතින් ඔය නිදි මරණේවා හරි ඔය මහන්සි දැනෙනේවා කම්මැලි හිතෙනේවා හරි ඔය බෑ කියලා හිතෙන හැම එකකටම දවසක ලස්සන උත්තරයක් තියෙයි. හරි. එදාට ඔයාට ඔයාගේ ගැන සතුටු හිතේ. තේරුණාද? හරි. ඉතින් ඒ දවස වෙනකම් වැඩ කරන්න. හරි. ටටක් ගාලා ලියන්න. හරිද බලන්න. යාල්පානත් එක්ක සිලාපත් එක්ක පුත්තලත් එක්ක. ඔන්න පුතේ ඕකේ පද ටික. හරි. ඔතනින් ඔය ටික ඉවර වෙනවා. මට කියන්න මගේ බෝස්ලා ගර්ල්ස්ලා ඔයගොල්ලන්ට මේක තේරුණාද පුතේ? ඔව්ද නැද්ද? ළමයි තේරුණාද නැද්ද? ඔව්. තේරුණා. ඔව් ටීචර්. ඔව් පුතේ. එහෙනම් ප්‍රශ්න නැහැ. හරි? ඕක හොඳට ඔයගොල්ලෝ පාඩම් කරගන්න. හරි? ඔය රීති ටිකම තේරුණාද? ඔව්. හරි. එහෙනම් වතුර ටිකක් බීලා අපි ඊළඟ කොටසට යමු. හරි? වතුර ටිකක් බීලා මේ පැත්ත හැරෙන්න. ඒ අතරේ අපේ යාළුවෙක් මට දානවා මෙසේජ් එකක්. හරිද? මෙසේජ් එකේ තියෙන්නේ මොකද්ද දන්නවද? මං හැමෝටම ඕක පොදුවේ අහන්න ඕන නිසා කියන්නම් ඈ. හරි ලෙසන් එකට යන්න කලින්. ඒකේ තියෙන්නේ අපේ දිහිනි දාන්නේ මැඩම් මේ සැරේ මට ලකුණු 97යි. මගේ යාළුවට ලකුණු 75යි. ලකුණු දුන්න දවසේ ඉඳන් යාළුවා මගෙත් එක්ක කතා කරන්නේ නැහැ. හරිද? හොඳම යාළුවා දිහිනිගේ. හරි දිහිනි දාන්නේ එයාගේ ලකුණු වැඩි යාළුවාගේ ලකුණු අඩු වෙලා. හැබැයි ලකුණු දුන්න දවසේ ඉඳන් යාළුවා කතා කරන්නේ නැහැ. හරිද? මට හරි දුකයි මැඩම් කියලා තමයි chat එකට දාන්නේ. තේරුණාද? ඉතින් මට පුතාලට කියන්න හිතුනේ ඕක මෙන්න මේ වෙලාවේ මෙහෙම. හරි. ඒ තමයි ඕක පුතේ අපිට මේ අපේ යාළුවගෙන් විතරක් දකින්න හම්බ වෙන එකක් නෙමෙයි. හරිද? ගොඩාක් අපි මිනිස්සුયો ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සු 180ක් විතර ඔය වගේ තමයි. ඕගොල්ලෝ දැකලා නෑ පුතේ. ඕගොල්ලෝ දන්නෙත් නෑ. ඔයා ඕගොල්ලන්ට වඩා හරි වයසින් වැඩි මිනිස්සු ඉන්නවනේ. හරි. ඒගොල්ලෝ සමහර වෙලාවට මම දැකලා තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන achievements. හරි. හිතන්නකෝ දැන් විභාගයක් ලියන දරුවෙක් නම් එයා දානවා
ඉහළම ප්‍රතිඵල. හරි විභාගෙ ලියලා එයා හොඳට පාස් වෙනවා. ඊට පස්සේ පුතේ එතනින් එයාට එයා හොඳ ඩිග්‍රී එකක් කරනවා, හොඳ රැකියාවක් කරනවා, ඒත් එක්කම ලස්සන ගෙයක් හදනවා, ලස්සන වාහනයක් ගන්නවා. එයාට තියෙනවා සැපවත් ජීවිතයක්. හරිද? හැබැයි එයාගේ වටේත් යාළුවෝ ලොකු සෙට් එකක් ඉන්නවා. හැබැයි හිතන්නකෝ දැන් අර යාළුවා ඉහළටම ගිහින් ඉන්නවා. අනිත් යාළුවන්ට එතනටම යන්න බැරි වෙලා තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලෝ කරන වැඩේ තමයි ගොඩාක් වෙලාවට මතක තියාගන්න අර අනිත් කෙනා ඉන්නවනේ. අර දියුණු වෙච්ච යාළුවා. අන්න ඒ යාළුවට ඉරිසියා කරනවා. හරිද? ගොඩක් වෙලාවට ඔය වගේ තැන්වලදී පුතේ හේතුවක් නැහැ. හරිද? මොකක්ද හේතුව දන්නේ නැහැ. අර හොඳට හිටපු මිනිස්සු ඊළඟ දවසේ යනකොට අහක බලාගෙන යනවා. හරි මූණ බලන්නේ නැහැ. හරි අපි මූණ බැලුවොත් ඒගොල්ලෝ මූණ බලන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතනවා මෙයා ඇයි දන්නේ නැහැ අපි දිහා බලන්නේ නැත්තේ අපි වැරද්දක් කරේ නැහැ නේ යාට කියලා. හරිද? ඉතින් එතකොට හේතුව දන්නේ යාම තමයි. වෙන මොනවත් නෙවෙයි. ඒක බලන් ඉන්න බැරි පැහැදිලි ඉරිසියාව. හරිද? ඉතින් එහෙම ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. හරිද? එහෙම ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි කියනවා නොදියුණු මිනිස්සු කියලා පුතේ. මතක තියාගන්න දියුණු වෙනවා කියලා අපි අදහස් කරන්නේ මේ සල්ලි යාන වාහන මිල මුදල්ම නෙමෙයි. මේ මිනිස්සු මනසින් දියුණු වෙන්න ඕන. හරිද? මනසින් උසස් පුද්ගලයෝ වෙන්න එපා. තේරුණාද? ඉතින් එතකොට අර මනසින් ගොඩාක් පහත් මිනිස්සු තමයි ඒ විදිහට හැසිරෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා අපේ ජීවිතයේ achievement එකකදී අපිට සුබ පතනවා නම් අපිට කතා කරනවා නම් වෙනද වගේම වෙනසක් නැතුව ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි හැබැයි යාළුවෝ. හරි. ඉතින් ඒ අතරේ අර වාගේ යාළුවෝ ඉන්නවා, ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ වගේ මිනිස්සු ගොඩාක් අතරේ අපි පුතේ වෙනස් නොවි අපි ඉන්න ඕන. හරි. ඉතින් ඒක නිසා මතක තියාගන්න වෙනස් වෙන මිනිස්සු කෝටියක් අතරේ ඔයා නොවෙනස් මිනිහෙක් විදිහට ඔයාගේ ගමන යන්න ඕන. හරි. ඉතින් ඒක නිසා ඔය ඉස්කෝලේ යන කාලේ අපිට ඉරිසියා කරන යාළුවෝ, අපිත් එක්ක කතා නොකරන යාළුවෝ, අපේ කකුලෙන් අදින්න හදන යාළුවෝ, අපිට රිදවන්න හදන යාළුවෝ, ඒගොල්ලෝ ගැන ඕගොල්ලෝ කෙයා කරන්න එපා. තේරුණාද? ඒගොල්ලෝ ගැන හිතන්න එපා. ඒගොල්ලන්ව පැත්තක ඉඳී. හරි. ඔයාගේ ගමන ඔයා යන්න පුතේ. තේරුණාද? ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අපි හැමෝගෙම ජීවිතවලට ඒ වගේ අය ඕන තරම් හම්බ වෙන්න පුළුවන්. හරි. ඉතින් මගේ පුතාලා තාම පුංචිනේ. ඕගොල්ලන්ට එහෙම අත්දැකීම් නැහැ. හරි. මට නම් මගේ ජීවිතේ එහෙම අත්දැකීම් ගොඩ තියෙනවා. මට එහෙම යාළුවොත් ඉන්නවා. හරිද? ඒ වුණාට මම කියන්නේ ඒගොල්ලන්ට අදටත් එදාටත් වෙනස් නොවි තාම හිටියා වගේම ඉන්න යාළුවෙක්. හරි. මට කොච්චර මොනවා තිබුණත් මම කියන්නේ මමම තමයි. හරි. ඉතින් ඒක මගේ හොඳම යාළුවෝ ටික දන්නවා. ඉතින් ඒව දිහා බලන් ඉන්න බැරි මිනිස්සු අපිට එක එක කතා කියනවා, ඉරිසියා කරනවා, කකුලෙන් අදින්න හදනවා. හරි. එක එක මඩ ගහනවා. හරි. ඒව ඉතින් අපිට අදාළ නැහැ. තේරුණාද? අපේ ගමන අපි යනවා. හරි. අපිට ඔය වටේ අර කියන්නේ ගමනක් යනකොට වටේ ඉන්න බුරණ බල්ලෝ ඉන්නේ. උන් අදාළ කරගන්න එපා. හරි. වටේ බුරණ බල්ලෝ අදාළ වැඩ ගමන යන්න තියෙන එච්චරයි. හරි. හරි සතුටින් වැඩ ටික කරගෙන යන්න. එච්චර හිතන්න එපා ඔය යාළුවෝ ඉතින් යාළුවේ පසු කාලීනව. හරි. යාළුවා නිසා අපේ වැඩ අතපසු කරගන්න එපා. අපි වැඩ කරොත් තමයි අපිට තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා මහන්සිලා වැඩ ටික කරන්න. හරි එහෙනම් වෙලා ඇති. හරිද? අපි යන් අපේ වැඩේට. ඔතනින් ওই ටික ඉවර වෙනවා. අච්චුපතට යන්නේ. හරි වතුර ටිකක් බොන්නකෝ. බීලා මේක කිව්වේ නෑනේ. මං කලින් කියලා තිබුණා නේද? මේ අපි එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරමු කියලා. ඔව් ඒක දාගන්න ටක් ගාලා පුතේ. මේ 28 බ්‍රහස්පතින්දා උදේ අමතර පන්තියක් දාලා තියෙන්නේ. සෝරි 7 නෙමෙයි. හරි ඔයා ඉන්නේ 9ට. 9:11 පැය එකමාරක් වැඩ කරලා ඉතුරු පැය භාගය අපි ෂෝට් ෆිල්ම් එකක් බලන ওই දවසේ. හරි අමතර පන්තියේ. ඕක දාගෙන මෙයන් අපි. හරිද? ඔව් ෂෝට් ෆිල්ම් එකක් බලමු.
පුතේ හරි රයිට්. එහෙනම් අපි යන් වැඩේට ගන්න. අපේ බුක් එකේ පෙරලා ගන්නකෝ අපිට කරන්න තියෙන තැන. හරි. අපිට කරන්න තියෙන තැන පෙරලන්න. එක්ස්ට්‍රා ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න. හරි. ඔයගොල්ලන්ගේ 8 වසරේ සෙට් එකම එනවා එකට පුතේ. ඒ නිසා අනිවාර්යෙන් එන්න. හරි. මෙන්න මේ ඔයගොල්ලන්ගේ ඊළඟ ලෙසන් වලට අදාළ ග්‍රැමර් එකක් තමයි අද අපි කතා කරේ. හරි. අපි දැන් යන්නේ මෙන්න මේකට. ඕකේ ගිය සතිය අපි දෙන්න නතර කරේ බලන්න පිටුව 71 නේද? මෙන්න මෙතන නේද බලන්න. සෙට් පාඩු 12 79வது பக்கம் 71 වෙනි පිටුව. හරිද බලන්න? හරි. ගෙදරින් ඕක මං කොපි කරන්න කිව්ව චමුදි ආවෙනුකි. ඔයගොල්ලෝ කොපි කරාද? ඔව්. හා එහෙනම් අපි යන්කෝ වැඩේට එන්න. ලියයන් පුතේ. පළවෙනියටම මෙන්න මේ පැත්තේ සර්වනාම මේ පැත්තේ තියෙන්නේ අපිට මේ ක්‍රියාපද හදන්න. நான் வாசிக்கின்றேன் நாங்கள் வாசிக்கின்றோம். ඔන්න පුතේ. வாசிக்கின்றார்கள் ළමයි කවුද ඔකේ සර්වනාමය? මට කියන්න සිනාලි ආවුමායා. මගේ ගර්ල්ස්ලා හැමෝම කවුද ඔකේ සර්වනාමය පුතේ வாசிக்கின்றார்கள் නම්? කවුද එන්න ඕනේ? අවර්හල් නම් ආර්හල්. ඊළඟට අවල්ගේ මොකද්ද ක්‍රියාපදේ? වාසික්කින් කොහොමද එන්නේ අවල් නම්? වාසික්කින් right. නීනම් කොහොමද එන්නේ වාසික්කින් කොහොමද එන්නේ වාසික්කින්? යන් එන්න වැඩේට. වාසික්කින් රාර්හල් අවර්හල්. මෙන්න මේවා එනවා විභාගයට පුරවන්න ඔය විදිහටම. එතකොට මේක බලනවා මේ පැත්ත හදනවා. මේ පැත්ත බලනවා මෙහෙට එන එක දානවා. අවල් නම් වාසික්කින්රාල්. ඔන්න පුතේ. ඔයා දන්නවා නීනම් වාසික්කින්රායි. කවුරු හරි මේ ලෙසන් එකට හිටපු නැති පුතෙක් ඉන්නවා නම් ඔයාට මේවා තේරෙන්නේ නැහැ මෙහෙම ලිව්වට. හරි මේවා ව්‍යාකරණ. එතකොට ගිය සතියේ ඊට කලින් සතියේ ඒ ටිකේ මම මේ ලෙසන් එක කරා. ඒක රෙකෝඩින්ග්ස් බලා ගන්න. හරි බලලා නෝට් එක කම්ප්ලීට් කරන්න පුතා. ඒක නැතුව අපිට මේක ලියන්න බෑ. හරි? வாசிக்கின்றீர்கள் නම් நீங்கள். வாசிக்கின்றார் නම් පුතේ ඔතන அவர். வாசிக்கின்றான் නම් அவன். ඔන්න ලියන්න.
පුතේ හරිද ඊළඟ ටිකට යන්න? වෙලාව ඇතිද? තාම ලියන යාළුවෝ ඉන්නවා නම් අත උස්සන්න. කවුරුත් නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ ටිකට යමු. හරි ඊළඟ ටික යමු. බොරුවට අත උස්සන්නේ නැහැ. හරි. රයිට්. අපි ඊළඟ ටිකට යන්. ඔන්න ඔය ටික හරි පුතේ මේ. මෙන්න මේකේ ටටක් ගාලා මෙන්න මේ ටික ලියාගෙන යන් අපි. මේ වචන ටිකක් දාන්න මේ ටිකේ තේරුමක් දාන්න. පෝණං යන්න, විලයාඩු නම් සෙල්ලම් කරන්න, පඩි කියන්නේ අපි පාඩම් කරන්න, සාපිඩු නම් පුතේ කන්න, කුඩි නම් බොන්න, වාසි කියවන්න, එළුදු නම් ලියන්න, ඕඩු දුවන්න. රයිට් මේ පැත්ත ටිකයි මේ පැත්ත ටිකයි දෙකම ඉස්සෙල්ලා කොපි කරන්න.
පුතේ හරි රයිට්. අපි එහෙනම් වාක්‍ය ටික ලියමු මේකෙන්. මෙන්න මේ වාක්‍ය ටික ටටක් ගාලා ලියාගෙන යන්. මෙන්න මේ විදිහට ලියන්න තියෙන්නේ. මේ කාලේල් කියන්නේ උදේ. පින්නේරම් සවස நாளை குහෙට நாளை மறுதினம் අනිද්දා அடுத்த மாதம் ලබන මාසය அடுத்த வருடம் ලබන අවුරුද්ද அடுத்த කිලමේ ලබන සතිය. මෙන්න මෙතන මේ වාක්‍ය ටික තියෙනවා ටක් ගාලා ඔකේ තේරුම දාගන්න. හරි. நீங்கள் පාඩශාලയിൽ என்ன செய்வீர்கள்? ඔයා උදේ කාලේල්නේ කුමක් කරන්නේද? මෙන්න පුතේ උදේ කුමක් කරන්නේද? මෙයා කියනවා நான் தமிழ் வகுப்புக்கு போவேன். මම දෙමළ පන්තියට යනවා. நீங்கள் பின்னேரம் என்ன செய்வீர்கள்? ඔයා හවස මොකද කරන්නේ? කුමක් කරන්නේද? මොකද කරන්නේ? ඕන එකක් පුළුවන් පුතේ. මෙයා කියනවා நான் விளையாடுவேன். මම සෙල්ලම් කරනවා. රයිට්. ඔන්න පළවෙනි සෙට් එක ටක් ගාලා ලියා ගන්නකො පුතේ. මම සෙල්ලම් කරනවා. හරි? පුතේ හරිද? ඔයා උදේ කුමක් කරන්නේද? මේ මෙතන ඔයා උදේ කුමක් කරන්නේද කියන එක ඔබ උදේ කුමක් කරන්නේද කියලා දාමුනේ. හරි. එහෙම ඇහුවම ටිකක් යතයිනේ. හරි. මේකේ ඔයා හවස මොකද කරන්නේ? හරි. ඔයා ඔබ දෙකටම පුළුවන් හරි. මෙයා කියන මම සෙල්ලම් කරනවා. හරි. අපි ඕකේ ඊටු සෙන්ටෙන්ස් ටික ලියාගෙන යන්න. හරි. මම ඔයාට සෙට් එකක් දෙන්නම්. ඔතන දාන්න තියෙන්නේ පුතේ ඔය හැම වාක්‍යයකම මෙන්න මෙතෙන්ට මේ කෑල්ල. හරි. හොඳට මතක තියාගන්න. දැන් ඕක අපේ බුක් එකේ තියෙන එකක්නේ. මෙන්න මෙතන මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ උදේද, හවසද, දවල්ද, රෑද වෙන්න මේක. හරිද? ඔයා උදේ මොකද කරන්නේ? ඔයා රෑ මොකද කරන්නේ? ඔයා හවස මොකද කරන්නේ? ඔයා පාන්දර මොකද කරන්නේ? ඒකට කැමති උත්තරයක්. හරි. වාක්‍ය තව දෙකක් ලියමු ඕකේ. මෙන්න මේ ටික ලියා ගන්න. ඕකේ අර පොතේ තියෙන දෙකයි මේක තුන විදියට ගන්නකො. ලියන්න. நீங்கள் ඔයා මේකේ කාලීල් සහ පින්නේරම්නේ තිබුණේ. හරි. නාලේක්ක එන්න සේවීර්කොල්. හෙට මොකද කරන්නේ? මේවා ගැන තේරුම් ඕනේ හරි. එන්න සේවීර්කොල්. ඔයා හෙට මොකද කරන්නේ? ඔයා ලියනවා நான் පාඩශාලෙක පෝවෙන්. අනාගතෙන් මේ ටික තියෙන්නේ. මෙන්න පුතේ පාඩශාලෙක පෝවෙන්. ඔන්න තුන්වෙනි එක. හතර දාන්න
நீங்கள் அடுத்த மாதம் என்ன செய்வீர்கள்? ඔයා ලබන මාසේ මොකද කරන්නේ? හරි පුතේ. ලියන්න මෙන්න මේක. நான் කණ්ඩික්ක போவேன். මම නුවරට යනවා. ඔන්න ඔය දෙක දාගන්න පුතේ. நான் කණ්ඩික්ක போவேன். මම නුවරට යනවා. එක දිගට ලියන්න. පුතේ ටට්ටක් ගාලා ලියන්න. හරි ඉක්මනට ලියාගෙන යන්න.
පුතේ හරිද? හරි right. වෙලාව ඇතිද? විනාඩියක්. හරි දෙන්නක් ඉක්මන් කරන්න. ටටටක් ගාලා ලියන්න. පුතේ හරි right හරි. එහෙනම් අපි යනවා වැඩේට මේ අහන්න. ඕගොල්ලෝ ගෙදරින් මෙන්න මේකේ මේ තියෙන ටික නිකන් කියව ගන්න. අපි දැන් වර්තමානයේ වාක්‍ය ගොඩාක් ලියලානේ තියෙන්නේ. ආයේ මේක වෙනම කොපි කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට නිකන් හදන්න තියෙන්නේ මේ. நான் நிரப்புகின்றேன். ඕන්න நாங்கள் நிரப்புகின்றோம். හරි. நீ எழுதுகின்றாய். ඔය විදිහට හදන්න තියෙන්නේ. අපි ওই වාක්‍ය ටික කොහොමත් වෙනම ලියනවනේ වර්තමානයේ. ඒ නිසායි වෙනම අවශ්‍ය නැහැ. ලියනවා නම් ලිව්වත් කමකුත් නැහැ. හරි. ඉතින් එතකොට වර්තමානයේ අපි ලබන සතිය ආයෙ මතක් කරනවා. ආයෙ පටන් ගමු අපි. එතකොට පුතේ 7 වෙනි පාඩම අප ඊළඟ සතිය ඉවර කරනවා. 7 කියන්නේ කෙටි පාඩමක්. පේනවනේ අරක ගොඩාක් දිගයි. 7 තියෙන්නේ පොඩ්ඩයි ඔය. හරි. ඔය ටිකෙන් ඉවර වෙනවා. 7 කරයින් පස්සේ අපිට 8 තියෙන්නේ. 8 ව්‍යාකරණ කොටස තමයි අපි අද කරේ. හරි. ඉතින් එහෙනම් පාඩම් කරගෙන වැඩ ටික කරගෙන සුපුරුදු වෙලාවට ලබන සතිය අපි ආයේ හම්බ වෙනවා. හැබැයි ඊට කලින් මේ බ්‍රහස්පතින්ද උදේ 9:11 එක්ස්ට්‍රා ක්ලාස් එක මම ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. හරිද? ඔක මේ සැරේ බැරි වෙන සෙට් එකයි ඔයයි හැමෝම එකතු කරලා කරන එකක්. ඒක නිසා උදේ 9ට එන්න ලින්ක් එක SMS වලින් සුපුරුදු විදියට මෙයි. හරි. ඉතින් අපි ওই දවසේ කතා කරන්නේ කොමන් ප්‍රධානම මාතෘකාවක්. හරි. right. එහෙනම් හැමෝටම අයිබෝවන් වණක්කම් good night පුතේ. stay safe වැඩ ටික කරගෙන යන්න. අලුත් කවුරු හරි පුතාලා ඉන්නවා නම් අටේ පන්ති 4ක් තියෙනවා. 4න් කැමති එකකට join වෙන්න. හරි. හරි. එහෙනම් ගිහින් එන්න. හරි.